යන්න ගියා මැකිලා. යන්න ගියා මැකිලා ඩනටන්. අපි යමු අපේ ෆස්ට් රවුන්ඩ් එකට. මෙන්න ඔගොල්ලොන්ගේ ආන්සර්ස් 10. සම්මත කීබෝඩ් එක හමුවන බටන් 10ක් ඔබ ඉදිරියේ දිස්වෙනවා. හරිද? කීබෝඩ් එක හැමදාම දකිනවා. ඇයි සම්මත කීබෝඩ් එක පහළම පේලියේ ඇත්තේ කුමක්ද? උඩ අරක තියෙන්නේ. හරිද? ටැබ් එකක් තියෙන මේ සයිඩ් එකේ දකුණු පැත්තේ. හෝම් එක තියෙන උඩ, ඩිලීට් එක තියෙන මැද්ද, ෂිෆ්ට් එක මේ කෙළවලේ, කැප්ස් ලොක් එකත් උඩ තියෙන්නේ මෙතන. කන්ට්‍රෝල් එකත් පල්ලෙහා, නම්බර් Control එක. F1 එක උඩම බෑක්ස්පේස්. කීබෝඩ් කාප් ඇයි ඉතින් කස්ටමර්ස් ආවම දඩ බඩ ගන්න. පහළම පේලිය කුමක්ද කියලා නේ අහන්නේ. බැක්ස්පේස් කීබෝඩ් කෑවට අද්දි බටන් එක ගැලවිලා වැටෙනද? මේ බැක්ස්පේස් උඩ තියෙන්නේ. what? කාලා කියන්නේ කීබෝඩ් ආයේ කීබෝඩ් එකකින් පයින් ගන්නවා. අව පොඩ්ඩේ කීබෝඩ් එකකින් කන්නේ. පරක් වෙලා ඇවිල්ලා මෙතන. මොකද්ද ආන්සර් එක අපි ලොක් කරන්නේ ලොක් මොකද්ද? කරනවා බෑක්ස්පේස් නම්බර් 10. නම්බර් 10. බෑ. නම්බර් 10. කාලා නෙමෙයි කීබෝඩ් එක උඩ නැගලා. කවුද යන්නේ කැච් පොයින්ට් එකට? මේ අය. ඔක්කොම ලෑස්ති මට කියන්න දෙයක් නෑද? එන කැප්ටන් ඉන්නේ හරි. ලෑස්තිද? ඇස්ති. ලෑස්ති. ඔන්න බලන්න දෙයක් නැහැ ඕක ඉතින්. easy. දැන් බෝල වැටෙනකන් තින්නේ උතන. ඇය යන්න ගියා මේ සිරසක තුරු සෙවන ඔය දී ගයමින් එනට බෑක්ස්පේස් එකට දිග එකනේ අනේ තියෙන්නේ මෙහෙම. ඕ දිගේ එක ඒ ඔව්, දිග ස්පේස් එක. එක. දිගේ එක තියෙනවද? ඔය කිසිම තේජසක් විධාරණ හැම ගෑනිම වැඩසටහන වලට ගිහිල්ලා මැද කක්කි කරනවා. කක්කි කරලා ඒකට නටලා කාලා එතන තනිකර රෙව්වන පාරාදීසයක් එන්න. කලින් ගෑණියෙක් කර කෑනු ගහලා බලලන්නේ නැද්ද? දැන් තව එකක්. හරිනේ. මුංගව විශ්වාස කරලා බැංකුවට සල්ලි දාන්නේ කොහොමද? වැරදි එකේ උඩින් බෙට්ටක් වැටුණා නම් තමයි තවත් සුදි. ඔව් ඈ. උඩින් ඉඳන් එකේ කෙවලෙ දරුන්න නම්